Hello everyone and welcome back to Nema's Diary. ඔගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න යන්නේ මගේ uni life එකේ තවත් එක ලස්සන දවසක්. අද මට exam දවසක්. ඉතින් කලින් අපේ exam postpone වුණානේ පහුගිය දවස්වල රටේ තිබු තත්ත්වයක් එක්ක. මට අද exam එක තියෙන්නේ උදේ 9ට. එහෙනම් යමු මාත් එක්ක ටක් ගාලා ready වෙන්න. ඔන්න දැන් කාලේ ඉවර වෙලා කැම්පස් එකට යන්න තමයි හදන්නේ. අද පයින් යන තරම් ලොකු වෙලාවක් නැති නිසා අපි වීල් එකක් දාගත්ත කැම්පස් එකට යන්න. අද අපිට තියෙන්නේ ජර්මන් ග්‍රැමර් පාර්ට් එක. ඉතින් කොච්චර පාඩම් කරත් අවසාන මොහොත බලා ගන්න ටික වගේ නෑනේ. ඉතින් අපි මේ යන ගමනොත් පොඩ්ඩක් බලාගත්තා. ඔන්න අපි ආවා අපේ ෆැකල්ටියට. එහෙනම් යමු හෝල් එක ගාවට. තාම වෙලාව තියෙන විනාඩි 15ක් විතර. අපි උඩට ඇවිල්ලා කතා කර ඉද්දී එක්සෑම් එක පටන් ගන්න බෙල් කරා. ඉතින් ඊට පස්සේ එක්සෑම් එකත් ලියලා ඇවිල්ලා තමයි දැන් මේ යන්න හදන්නේ. මේ දවස් ටිකේ අපි බෝඩ් මේ උයාගත්තේ නෑ. මොකද තව දවස් ටිකක් ඉඳලා තමයි අපිට යන්න තියෙන්නේ අපෝ ගෙදර. ඊට පස්සේ තමයි ආයේ තියෙන්නේ ජනවාරි වල. ඉතින් ඒක නිසා ලොකු දවසක් උයන්න නැති නිසා අපි බඩු ගත්තේ නැහැ. ඒ හින්දා අද දැන් යන්න ඕනේ දවල්ට කෑම අරගෙනම බෝඩ් මෙට ගිහිල්ලා කන්න. කොළොන්ට පේනවාද වටේම තියෙන කඳු වලාකුළු වලින් වැහිලා තියෙන්නේ. මේ දවස්වල වැස්ස නිසා කඳු ඔක්කොම පේන්නේ නැතු වෙන්න වලාකුළු වැහිලා තමයි තියෙන්නේ. ඔන්න අපි ගේට් එකෙන් එළියට එනකොටම අච්චාරු තියනවා දැකපු නිසා අපි එතෙන්ට ආවා අච්චාරු ගන්න. අපි කලින් දවසලත් මෙතනින් අච්චාරු අරන් තියෙනවා. ඉතින් අද අපි ගත්තේ පැණිසියමලයි අඹයි ඒ වගේම මම ගත්ත peer. ඔන්න අච්චාරුත් අරගෙන ඊළඟට අපි ආවේ කෑම ගන්න. ඉතින් අද අපි හිතුවා රයිස් ඇන් කරි කන්න. ඉතින් දැන් කෑම එකත් අරන් බෝඩිමට යන තමයි අපා මේ හදන්නේ. කාලා බීලා අපි පොඩි වෙලාවක් ඉතින් හිටිය රෙස්ට් එකේ. දැන් හදන්නේ මගේ කොණ්ඩේට ඔයිල් දාන්න. ඔයිල් දාලා ඉවරලා පැයක් විතර තියලා කොණ්ඩේ වොෂ් කරන්න ඕනේ. කොණ්ඩේට ඔයිල් දාන කලින් මම මුලින්ම මේ අයිටම් එකෙන් කොණ්ඩේ හොඳට මසාජ් කරගන්න තමයි හදන්නේ. ඊට පස්සේ තමයි මම මගේ hair එකට ඔයිල් ඇප්ලයි කරන්නේ.
ආය අපට එක්සෑම් තියෙන්නේ අනිද්දාට. ඉතින් අද අපි හිතුවා රැට කොත්තු ගන්න. ඉතින් මේ විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එනකන් ඔයාලා හැමෝම ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්න. බයි.